හයි යාළුවේ හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ගේමින් සවි YouTube channel එකට. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවේ. ලොකු කරදර වගේක් වුණා ඉතින්. ඒක නිසා වීඩියෝ එක හෙන්න බැරි වුණා. මම ෂෝට් වීඩියෝස් නම් ඉඳලා හිටලා දැම්මා. අනික මගේ account එකේ full review එකකුත් මම වීඩියෝ කරලා තිබ්බේ. ඒකත් මට නැති වුණා ඒ account review එකේ වීඩියෝ එකත්. මොකද ෆෝන් එක රීසෙට් වුණා මගේ. ඒක නිසා ඉතින් ඔක්කොම වීඩියෝස් ෆොටෝස් ඔක්කොම නැති වුණා. මං ඔක්කොම වීඩියෝ රෙකෝඩ් කරලා තිබ්බේ. ඉතින් ගේන්න බැරි වුණේ ෆෝන් එක රීසෙට් වෙච්ච හින්දා. ඉතින් ඒව වැඩක් නැහැ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මං හෙන ගේමක් ගහලා මගේ YouTube channel එක හදලා තියෙන account එකත් ගත්තේ Google account එක. ඉතින් දැන් ඒ වැඩක් නැහැ. අපි එහෙනම් අපි ආපු විස්තරේ කතා කරන්න යමු යාළුවේ. අපි මොකටද ආවේ? කෙලින්ම ආවේ ගැම්මට account එකේ review නෙමෙයි. අලුත් update එකේ විස්තර ගැන කතා කරන්න මගේ රත්තරන් යාළුවේ. ඉතින් account review එක මම පස්සේ දාන්නම්. කෙලින්ම අලුත් update එකේ විස්තර ගැන කතා කරන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරලා bell icon එක all දාලා notification all button එක දාලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා අලුත් අප්ඩේට් එක විස්තර නොදන්න යාළුවෙක්ටත් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. සබ්ලා 90ක් ඇදිලා තිබ්බා. වීඩියෝස් දාන්න බැරි වෙච්ච හින්දා සබ්ලා වැඩි වුණ නැද්ද දන්නේ. ඉතින් ඉක්මනට අපි සබ්ලා 100 ගහලා 1k ගහලා channel එක අප් කරලා ගමු. ඉතින් එහෙනම් අපි වැඩි කතා කරන්නේ අපි යමු වීඩියෝ එකට. ගොඩක් වෙනස් වෙලා තියෙන අප්ඩේට් එක. හැබැයි අප්ඩේට් එක චොර කරලා තියෙනවා සමහර දේවල්. ඉතින් එහෙනම් අපි ඒව කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට ගැම්මට. ඉතින් යාළුවනේ අපි මුලින්ම ලොබියේ ඉඳන් පටන් ගත්තොත් ලොබියේ මේ ෆොටෝ ගහන්න සීන් එකක් ඇඩ් කරලා තියෙනවා. මැච් එකේදීත් පුළුවන් අපිට. මේම අපිට අපේ පාර්ට්නර්ස්ලා ගෙන්නලා මේ ඩුවෝ ඕනනම් අපිට මේම අපිට ඕන එක්කෙනාව ගෙන්නලා මේ ෆොටෝ එකක් ගහන්න පුළුවන්. ගෲප් එකේම ඉන්න ඕන කියලා ගන්න යාළුවේ. අපිට කැමති එක්කෙනෙක්ව ගෙන්නලා මේ ඉතින් අපිට කැමති එක්කෙනෙක්ව ගෙන්නලා ඕන විදිහකට මේ තා යාළුවෝ ගෙන්න දැක්මේ. ඉතින් මේ විදිහට පුළුවන්. එහෙම තමයි මේවා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි ගෲප් එක වෙනස් මේ ෆොටෝ ගහන එක වෙනස් වෙලා තියෙන්නේ. සෙටින් පැත්තට යමු අපි ඉක්මනට. සෙටින් පැත්තට ගියන් පස්සේ වෙනසක් වෙලා නැහැ. මම මේ අල්ට්‍රා දාලා තිබ්බේ ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා TikTok එකට දාන්න. ඒක කරද්දි මම මේ අල්ට්‍රා දැන් මේක මේකෙත් මොකුත් කිසි වෙනසක් වෙලා නැහැ ලොකුවට නම්. මේ සෙටින් වල නම් ගොඩක් වෙනස් වෙලා තියෙනවා මෙතන. මේක අපිට 200ම දාන්න පුළුවන් කොහොමද? ස්ක්‍රීන් එක භාගයක් විතර වැහෙන විදිහට දාන්න පුළුවන්. ඉතින් ගැම්මක් තමයි ඒකත්. ඒකෙත් පොඩ්ඩක් ලොකු කරාන් පස්සේ අපිට පුළුවන් හොඳට හෙඩ්ෂොට් එහෙම දැන් ගහන්න පුළුවන් මේ යාළුවන්ට. ඉතින් ඒ ටික තමයි මෙතනින් වෙනස් වෙලා තින්නේ. අපි ඉක්මනට අලුතින් අපි යෝ ගන්නත් පෙන්වන්න යාළුවනේ ඔයාලට. සුපිරි යෝ ගන්න P90ට සුපිරි යෝ ගන්නක් ඇවිල්ලා දිනවා. ගැම්මක් තමයි ඒකත්. පේනවා ඉතින් ඔයගොල්ලන්ට ඒක පට්ටම ඔන්න P90ටත් යෝ ගන්නක් ගරින එකෙන් දීලා දිනවා අපිට මේ පාර ගැම්මක් තමයි. දැන් ඉතින් හැම ගන්න එකටම යෝ ගන්නක් එන්න පුළුවන්. ඉතින් මේක ඉමෝට් එක තමයි මේ. කොහොමද ඉමෝට් එක පාරක් තමයි. ඉතින් මේ ටික තමයි මෙතනින් වෙනස් වෙලා තියෙන්නේ. ගොඩක් කට්ටිය යාළුවනේ තාම දන්නේ නැහැ අලුතින් කට්ටිය කිව්වට අලුතින් ක්‍රිමිනල් එකක් එනයි කියලා. තාම ඒක කවුරුත් දැකලා නැහැ ඒක. ඉතින් ඒකත් මම පෙන්නන්නම් ඔයාලට. මෙන්න තියෙනවා යාළුවනේ අලුතින් එන තියෙන සුපිරි ක්‍රිමිනල් බන්ඩල් එක ගෝල්ඩන් ක්‍රිමිනල් එක. ගෝල්ඩන් වයිට් දෙකම තියෙන ක්‍රිමිනල් එකක්. අර නිකන් නියෝන් ක්‍රිමිනල් එක වගේ. බොරු නම් බලන්න ඔයාලා. නියෝන් එකෙත් නිකන් පාට වෙනස් වෙලා එහෙමලා ඉන්න. මේකත් එහෙම තමයි. ඉතින් টොප් ක්‍රිමිනල් එකේ ගෝල්ඩන් බන්ඩල් එක මේක. ගැම්මක් තමයි සුපිරියක් තමයි. ඉතින් ක්‍රිමිනල් එක පට්ට පහර. ඉමෝට් එකකුත් දේවි යාළුවනේ මේ තියෙන්නේ ඒකත් එක්කෙන තියෙන ලූට් බොක්ස් එකයි පෙට්ටි ස්කින් එකයි. ඒ ඉවෙන්ට් එකත් එක්ක ඉන්නේ ක්‍රිමිනල් බන්ඩල් ටිකත් මම හිතන්නේ රිටර්න් වෙවි බොහෝ දුරට. මේ තියෙන වෝල් ස්කින් එක. ඒකත් පහරක් තමයි ඉතින්. ඒ වෝල් ස්කින් එක සුපිරියක් තමයි. ඉතින් ඒ ටික තමයි එතනින් වෙනස් වෙලා තියෙන්නේ. ආයේ ස්ටෝ එක පැත්තෙන් මම ඉක්මනට පෙන්නන්න යන්නම්. මේ නිව් කියලා තියෙන යාළුවනේ ඔක්කොම අලුතින් ආපු ටික හොඳේ. මම පෙන්නන්න දෙයක් නැහැ. ඉතින් ඕගොල්ලෝ බලලත් ඇති. නිව් කියලා තියෙන්නේ මේ ඔක්කොම අලුතින් ආපු ටික.
මේ බන්ඩල් එක තිබ්බ මං අර සක්තිලි ඉවෙන්ට් එකට දුන්නා. ඔයගොල්ලෝ දන්නවා ඉතින් සක්තිලි ඉවෙන්ට් එක මොකක්ද කියලා මං කියන්න ඕනේ නෑනේ. මේ බන්ඩල් එක තිබිලා මං හිතුවා ඕක පස්සේ ආයේ මේ ගරීන එකෙන් ඔහොම දෙයි මොකක් හරි කරලා. උකාන්තේවට මට ඒ ඉවෙන්ට් එකේ ඉඳලා මේ කිට් එකක් නැත්තටම නැති වුණා. මම මේල් බන්ඩල් එක විතරයි ගත්තේ. ඒ දවස්වල ඉතින් ටොප් අප් කරේ නෑ ලොකුවට. මේ තියෙන්නේ මේ ටික මතක ඇති කට්ටියට මේ පෝකර සෙට් එක දෙද්දි දීපු මේ ටික ගැම්මත් තමයි ඒ ටිකත් ඒ ටිකක් දීලා තියෙනවා. මේක කලින් තිබ්බ මේ හතර තමයි අලුතින් ඇඩ් වෙලා තියෙන්නේ. පල්ලෙහාට ගියොත් මුකුත් ඇඩ් වෙලා නැහැ. ඒ කලිසන් ටිකම තමයි. ඉතින් මේක ඇඩ් වෙලා තියෙනවා යාළුවේ. සබාවලිනුත් මේ සපත්තු ටික තමයි. මගේ වොයිස් එක පොඩ්ඩක් වෙනස් වෙලා ඇති. ලෙඩ වෙලා හිටිය යාළුවේ මේ දවස්වල. ඒ නිසා පොඩ්ඩක් අවුල් ඇති. මේ තියෙන අලුතින් එන්න තියෙන මේ ඇවිල්ලා තියෙන ඉමෝට් වලට ඇවිල්ලා තියෙන ඉමෝට් එක මේක විතර ඇවිල්ලා තියෙන්නේ. මේ ටික නම් ඇවිල්ලා නැහැ මොකුත්. ඒක නිසා මම පෙන්නන්නේ මේ බෑක්පැක් 3ක් ඇවිල්ලා තියෙනවා. ලූට් බොක්ස් 2යි 4ක් ඇවිල්ලා තියෙනවා. මගේ ඩවුන්ලෝඩ් නැහැ. මම ඒව ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. කිට් එකයි ඉමෝට් එකයි තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. මේක තමයි අලුතින් ඇවිල්ලා තියෙන්නේ. මේකත් ඇවිල්ලා මේ හතර කලින් තිබ්බද කියලා මීටර නෑ මට. වෙහිකල් ස්කින් වලිනුත් 3ක් ඇවිල්ලා අලුතින්. මේක විතරයි අලුතින් ඇවිල්ලා දෙන්නේ. මේන්න මේ වැනර් ටික නම් අලුත් මේ කෝබ්‍ර එක කලින් තිබ්බද කියලා මට මතක නැහැ. තිබ්බනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ටික කොහොමද මේ තුන තමයි අලුතින් නිව් කියලා මේ ඇවිල්ලා තියෙන්නේ. වෙපන් වලින් නම් වෙනසක් වෙලා නැහැ. වෙපන් නම් හිම්මමයි. මේ දෙක තමයි අලුතින් ඇවිල්ලා තියෙන්නේ. වෝල් ස්කින් වලිනුත් මේ තුන ඇවිල්ලා. මේක සුපිරි වෝල් ස්කින් නේ. මේක මතක ඇති වෝල් රොයල් එකකට දුන්නේ. මේකත් ඇවිල්ලා මේකත් ඇවිල්ලා වුඩ් පැකරක දීපු දවසට ටොප් අප් ඉවෙන්ට් එකකටද කොහෙද මේක දුන්නේ මතක නැහැ හරියට. ග්‍රැනයිට් ස්කින් දෙකක් ඇවිල්ලා දෙකටම සෝරි තුනක් ඇවිල්ලා. මේ කටාන වටාන වලින් මේ දෙක තමයි ඇවිල්ලා තියෙන්නේ. එච්චර ලයින් එක යන්නත් නැහැ. හොඳයි ඉතින් ඒ ටික තමයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙනසක් වෙලා නැහැ. කැරක්ටර් කෙනෙකුත් නැහැ මේ පාර මම හිතන්නේ අප්ඩේට් එකට. මේ කස්ටම් කාඩ් ඉතින් ඔන්න කට්ටිය ටික්ටොක් හදන්න හොඳයි. ඉතින් ආයේ මේ කස්ටම් කාඩ් කියන එක දකින්න නැති වෙයි යාළුවේ. කස්ටම් කාඩ් නෑ දැන් ඒක තමයි තියෙන්නේ දැන් කස්ටම් වෙනකොට. මැජික් කිව් ස්ටෝර් එක ගොඩක් කට්ටිය හිතුවා මොකද්ද ජෝකර් බන්ඩල් එක එවි කියලා. නයිට් ක්ලවුන් ජෝකර් බන්ඩල් එක ඒක ඉන්නේ නැහැ. ඒක ආවත් ඉන්නේ වෙන කාලෙකින් තමයි ආයේ එන්නේ. මේ බන්ඩල් එක ඇවිල්ලා තියෙනවා ඩයමන්ඩ් රොයල්. නට්කක බන්ඩල් එක නට් රැක හොඳ සමාර වෙන්න ඕනේ. වචන පොඩ්ඩක් පැටලෙනවා මේ අමාරු හින්දා කතා කරන්නේ මම මේ බොහොම අමාරුවෙන් කතා කරන්නේ. අවසාන ඩයමන්ඩ් රොයල් එක මේක අවසාන එකද මේකද කියලා මට හරියට මීටන්න. මේ දෙකෙන් එකක් තමයි අවසාන එක. මේකත් පරණ බන්ඩල් එක ඉස්සර. මේක නම් තිබ්බා. මේ ටික තමයි අලුතින් ඇඩ් වෙලා තියෙන්නේ. තාම මේක ඇඩ් වෙලා තියෙනවා. මේක ඇඩ් වෙලා තියෙනවා. මේක මංගාව කලින් තිබ්බ ගිය පාර දීලා හම්බෙලා. FF ටෝකන් වලට මෙන්න මේ බන්ඩල් එක. අද්ද පරණ බන්ඩල් එකක් දන්න කට්ටිය දන්නවා. මේ බන්ඩල් එක මේක පරණ බන්ඩල් එකක් මේකත් ඇඩ් වෙලා තියෙනවා. වෙහිකල් ස්කින් මේ ඇඩ් වෙලා තියෙනවා. ග්‍රැනයිට් ස්කින් නම් මේ පැරෂුට් එක බෑක්පැක් එකක් ඇඩ් වෙලා තියෙනවා. තා ෆීමේල් බන්ඩල් එකක් ඇඩ් වෙලා තිබ්බා. මේ ටික තමයි මෙතනින් ඇඩ් වෙලා තියෙන්නේ. බඩි ටෝකන් මේවා මොකුත් වෙනස් වෙලා නැත. ඒ ටික තමයි ඉතින් මෙතනින් වෙනස් වෙලා තියෙන්නේ. ආයෙම ප්‍රොෆයිල් එකනොත් මේ ප්‍රොෆයිල් එකේ ෆොටෝ ගහන්න පුළුවන් අපිට. යාළුවෙක් ආයෙතරම තමයි ඉමෝට් එකක් දාලා ලස්සන ෆොටෝ එකක් ගහලා ප්‍රේම් කරලා ගණන් ගන්න එපා ඒක. ඒක ගණන් ගන්න එපා. ප්‍රේම් කරලා මේක දාලා මේ ස්ටිකරයක් ඒව දාලා හදන්න පුළුවන් ඉතින් ඒකත්. ගැම්මක් තමයි ඒකත්. ඉතින් මේ ටික නම් මොකුත් වෙනස් වෙලා නැහැ. මම මගේ කවුන්ට් රිවිව් එකක් තියෙන ලොකුම වෙනසක් වෙලා තියෙන්නේ TikTok හදන කොල්ලොන්ට ගේම් ප්ලේ TikTok හදන අයට පොඩ්ඩක් කවුල්ලයි මේක. මේ දැන් අපිට අවශ්‍ය කෑල්ලටම දැන් වැඩක් නැති කෑලි ටික තියෙනවනේ. මෙතන මේ මතක ඇති ඉස්සරහට යවන කෑල්ල ඒ කෑලි ටික තිබ්බා. මේ අප්ඩේට් එකෙන් පස්සේ ඒ කෑල්ල නැත. ඒත් දන්නේ නැහැ බග් වෙලාද දන්නේ නැහැ මොකද්ද දන්නේ නැහැ. මේ කෑල්ල නැහැ. කොහොම වුණත්
ඉතින් මේ කෑල්ල නෑ පේනදී ආය අපිට අවශ්‍ය කෑල්ල ගන්න බෑ එහෙම මේ හෙඩ්ෂොට් කෑල්ල ටික තමයි ගන්න තියෙන්නේ එච්චර තමයි ඉතින් වෙනස් වෙලා තියෙන්නේ මහා ලොකුවට වෙනසක් වෙලා නෑ ඔක්කොම ටික වෙනස් වෙලා තියෙන්නේ මැප් එක වෙනස් වෙලා තියෙනවා තා ෆ්‍රී ඉවෙන්ට් දෙකක් ඇවිල්ලා තියෙනවා ඒකත් මම පෙන්නන්නම් මේකෙන් මේ ඉමෝට් එක ගන්න පුළුවන් ඒක ගොඩක් කට්ටියට අවුල්ලයි මම හිතන්නේ ඉතින් ඒ ටික තමයි වෙනස් වෙලා තියෙන්නේ ෆ්‍රී ඉවෙන්ට් එක පෙන්වන්න බැරි වුණා සමා වෙන්න ඕනේ පොඩ්ඩක් කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් මේ ටික මේ තියෙන්නේ ෆ්‍රී දෙන ඉමෝට් ඒකත් හැබැයි මරු ආතල් ඉමෝට් ඊට පස්සේ සපා දෙකක් හම්බුණා ෆ්‍රී මේ මැප් එක සොලාර මැප් එක ඩවුන්ලෝඩ් කරාන් පස්සේ තමයි ඒක හම්බෙන්නේ ඒක මට හම්බුණා මේ තියෙන්නේ සපා දෙක ඔය තියෙන්නේ ඒ දෙක තමයි හම්බුනේ ඊට පස්සේ තා ෆ්‍රී රිවර්ඩ්ස් වගේ දුන්නා මම ඒක ක්ලයිම් කරා මේ වෙහිකල් ස්කින් එකක් දුන්නා ඊට පස්සේ මෙන්න මේ ඉමෝට් එක මතක කට්ටිය දන්නවා ඒක දකිද්දි මොකද්ද මතක් වෙන්නේ කියලා ඉස්සර රෑන් ගැව්වයන් පස්සේ හෙරොයික් ඒව ගැව්වයන් පස්සේ ෆොටෝගේ සෙල්ෆි ගන්න ඉමෝට් එක ඔන්න රිටර්න් කරලා තියෙනවා මේ පාර දවස් 14කට ඉතින් මරු පට්ට පරණ ඉමෝට් මේක මේ පරණම කියන්න මට ඒ කියන්නේ ගරීන එක මේක අලුත් කරලා දුන්නත් දන්නේ නැහැ කොහමද ඉතින් මේ ඉමෝට් එක දීලා තියෙනවා ඒකෙත් මේ සොලාර මැප් එකේ මේ මිෂන් වගේක් තමයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ කැමරා සිස්ටම් මේ තියෙන්නේ මේ මැප් එකේ ලොයස් මේ සොලාර මැප් එකේ ඔය ලස්සන එක එක තැන්වල ඉඳලා ෆොටෝ ගහලා එහෙම සීන් එකක් තමයි මෙතන කරන්න තියෙන්නේ ඉතින් ඒව කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉමෝට් එක දවස් 14කට ගන්න ඉතින් එච්චර තමයි යාළුවේ වෙනස් වෙලා තියෙන්නේ කස්ටම් වල මට තාම හිතා ගන්න බැරුව ඉන්නේ මම මේ කස්ටම් වලත් පොඩි වෙනසක් වෙලා තියෙනවා මේ මොකද්ද කිව්වොත් වෝල් ලිමිට් නැහැ වෝල් 3යි ගන් වලට ඇමෝනන් ලිමිට් නෑ ඒ කියන්නේ ගන් වල ඇමෝනන් ඕන තරම් ගහන්න පුළුවන් ඒ වුණාට වෝල් අන්ලිමිටඩ් නෑ මං හිතන්නේ මම හැදුවා මං තාම බැලුවේ නෑ ආය පාරවත් බලන්න ඕනේ මේ මෙතන වෙනස් වෙලා තියෙනවා මේ මොකක් හරි එකක් ඉතින් ඒකත් බලලා මං ඔයාලට ෂෝට් වීඩියෝ එකක් හරි දාන්නම් ඒක හරි කියලා ඉතින් ඒ ටික තමයි වෙනස් වෙලා තියෙන්නේ ගොඩක් මහ ලොකුට වෙනස් වෙලා නෑ මට මේ ගැනත් වීඩියෝ දාන්න බැරුණා පෝකර් සෙට් එක එනවා කියලා තිබ්බද ඉතින් ඔන්න ඒ ටිකත් ඇවිල්ලා තිනවා ගැම්මක් තමයි ඔන්න ගොඩක් වෙනස් වෙලා තියෙනවා ගේම් එකේ රවුලකට තියෙන්නේ ගේම් ප්ලේ ඒව රෙකෝඩ් කරනකොට අත්‍යවශ්‍ය කැලේ ටික විතරක් ගන්න පුළුවන් විදිහට ඒක කරන්න බැරි එක තමයි ඉතින් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ මම මුකුත් වෙනස් වෙලා නැහැ මම මේ යාළුවෙක් ගියව බලලා ඔයාලට පෙන්නන්න අනික මෙන්න මේ කෝඩ් එක ගැනත් මම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ළඟදිම ගේනවා ඒ කෝඩ් එක තමයි දැන් මමත් දාන් ඉන්නේ ඔයගොල්ලන්ට ඕන නම් මේ කෝඩ් එක මේ මන් දාලා තියෙන කෝඩ් එක ඔයගොල්ලන්ට මේ මගේ ගේමින් සවි කියලා දාලා තියෙන කෑල්ල තියෙන්නේ ඒක ඔයගොල්ලන්ට පුළුවන් මෙතන TikTok කරන අයට TikTok කෑල්ල දාලා YouTube කරන අයටත් මම මේ කෑල්ල මං ගාව තිබ්බා ඔක්කොම රීසෙට් වුණා මගේ යාළුවෙක් අර මම පෙන්නුවා ඒ නෝටි කියලා එයා තමයි මට ටික දුන්නේ එයාගෙන් මං ඉල්ලලා මං ඒකේනත් වීඩියෝ එකක් ගේන්නම් ඉතින් ඔයාලට ඉතින් එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම thank you වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සපෝට් එකක් දෙන්න එහෙනම් ඉතින් වීඩියෝ ගේන්න බැරි වුණාට සමාව වෙන්න ඕනේ මේ දවස්වල ඉස්සරහට වීඩියෝ ගේනවා හැමදාම ගේන්න බැරි වෙයි මට පුළුවන් වෙලාවට අනිවාර්ය වීඩියෝ එකක් ගේනවා ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා කට්ටියම පරිස්සමෙන් ඉන්න හැමෝටම ආදරේ එහෙනම් කොල්ලෝ අපි ගියා